අද මම ඔබෙන් අහන්නේ හරිම අමුතු ප්‍රශ්නයක්. අපි යමක් අගය කරන්නේ ඒකේ තියෙන වටිනාකම නිසාද නැත්නම් මේකට අපි ගෙවපු මිල නිසාද? බොහෝ වෙලාවට අපේ සමාජයේ අගය කරන්නේ වටිනාකම නෙවෙයි අර රුපියල් ඡත වලින් ගෙවපු මිල විතරයි. අද මම ඔබට එක ගෙදරක කතාවක් කියන්නම්. ඒ ගෙදර ජීවත් වුණා අපූර්ව චරිත දෙකක්. එකෙක් රොකි ලක්ෂ ගණනක් දීලා ගත්ත විදේශීය වර්ගයක බල්ලෙක්. අනිකා ඒ ගෙදරම උපනව පුංචි පුතා. රොකීව ගෙදරට ගෙනාවේ සල්ලි දීලා ඒත් පුතාව ලැබුණේ සොබහදාමෙන් නොමිලේ. දැන් බලන්න මේ ගෙදර ඇතුලේ සිද්ධ වෙන දෙයි. රොකීට උණක් හැදුනොත් ඒ ගෙදර මුළු ලෝකෙම නතර වෙනවා. ඒ බල්ලා ඉන්නේ හීට් එකටද එයාට කෑම රුචිය තියෙනවද කියලා බලන්න අම්මයි තාත්තයි පැය 24ම නිදි මරනවා. ළඟම තියෙන රජයේ පශු වෛද්‍ය ඒකකයට නෙදෙයියාව අරන් යන්නේ. නගරයේ තියෙන මිල අධිකම වායු සමනය කරපු ප්‍රයිවට් ඇනිමල් හොස්පිටල් එකට. බෙහෙත් වලට දහස් ගණනක් වියදම් කරනවා. බල්ලා කන්නේ නැති නිසා රුපියල් 500 600 ටින් ෆුඩ් ගේනවා. ඇයි? ඒ බල්ලා ලක්ෂ ගණනක ආයෝජනයක්. ඌ මැරුණොත් සල්ලි අපරාධය කියන හැඟීම යටි හිතේ තියෙනවා. හැබැයි ඒ වෙලාවෙම අර පුංචි පුතාට උණක් හැදුනොත් ඕක මොකද්ද නෝනා? ඔය ළමයින්ට උණ හැදෙන එක සාමාන්‍යයිනේ කියලා තාත්තා කියනවා. රොකීට ස්පෙෂලිස්ට් ලගාවට යද්දී පුතාට ගේන්නේ රජයේ ස්පිරිතාලෙන් නොමිලේ දෙන පැරසිටමෝල් පෙත්ත විතරයි. රොකීට විටමින් වර්ග 10ක් ගේද්දී පුතාට පළතුරු ටිකක් අරන් දෙන්න ඒ දෙමව්පියන්ට සල්ලි නැහැ. පුතාට අලුත් ඇඳුමක් ගන්න ලෝභ වෙන අතින්ම රොකීට අලුත් සෙල්ලම් බඩු ගෙනත් දෙනවා. ඇයි මේ වෙනස? මොකද පුතා ලැබුණේ නොමිලේ. ඉස්පිරිතාලේ නිකන් නතර වෙලා නිකන් බෙහෙත් බීලා සතයක්වත් වියදම් නොකර හම්බ වුණු නිසා පුතාගේ වටිනාකම ඒ දෙමව්පියන්ට දැනෙන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ නිකන් ලැබෙන ඕනෑම දෙයක් ලාභයි කියලා. අපේ ජීවිතේ දිහා බලන්න. අපිට හුස්ම ගන්න ඔක්සිජන් ටික ලැබෙන්නේ නොමිලේ. ඒ නිසා අපි ගස් කපනවා. පරිසරය විනාශ කරනවා. හැබැයි අසාධ්‍ය විලා ඉස්පිරිතාලේ läගලා ඔක්සිජන් සිලින්ඩරයකට දවසකට රුපියල් 10 ගාණක් ගෙවන්න වුණාම තමයි අපිට හුස්ම පොදක අගය දෙන්නේ. අපේ ඇස් දෙක, කන් දෙක, මේ ශරීරය අපිට ලැබුණේ නොමිලේ. ඒ නිසා අපි මේව විනාශ කරගන්නවා. හැබැයි වකුගඩුවක් ලක්ෂ 50කට සල්ලි දීලා ගන්න වුණොත් අන්න එදාට ඒක පණ වගේ පරිස්සම් කරනවා. මිත්‍රවරුනි, මේක තමයි අද ලෝකයේ තියෙන ලොකුම අවාසනාව. අපි ආදරේ මනින්නේ මිලෙන්. අපි මනුෂ්‍යත්වයේ මනින්නේ වියදමින්. බල්ලා සල්ලි වලට ගත්ත නිසා ඌට බෙහෙත් කරනවා. දරුවා නිකන් ලැබුණු නිසා දරුවා ගැන බලන්නේ නැහැ. හැබැයි එක දෙයක් මතක තබා ගන්න. සල්ලි දීලා ගන්න ඕනෑම දෙයකට විකල්පයක් තියෙනවා. ඒ බල්ලා මැරුණොත් තවත් ලක්ෂයක් දීලා තවත් බල්ලෙක් ගන්න පුළුවන්. හැබැයි නොමිලේ ලැබුණු දේවල්. ඒ කියන්නේ ඔබේ අම්මා, තාත්තා, දරුවා, ඔබේ සෞඛ්‍ය. මේවා එකපාරක් නැති වුණොත් ලෝකේ තියෙන ඔක්කොම සල්ලි ටික දුන්නත් ආපහු ගන්න බෑ. සල්ලි වලට ගන්න දේවල් පරිහරණය කරන්න. නොමිලේ ලැබුණු දේවල් වලට ආදරය කරන්න. මිල අධික දේවල් ලස්සන ඇති. හැබැයි වටිනාම දේවල් තියෙන්නේ නොමිලේ ලැබෙන දේවල් ඇතුලේ. ඒ බව වටහා ගන්න දවසට මිනිස්සු බල්ලට වඩා දරුවට ආදරය කරන්න පටන් ගනීවි.